අද ගයියා ගෙදර නැති මම විතරක් ගෙදර ඉන්න දවසක්. දවසක් කියන්නේ ඇත්තටම හවසක්. මේ හැන්දෑවේ ගයියා ගෙදර නැති වෙලාවේ මම මොකද කරන්නේ කියලා චූටි vlog එකකින් ඔයාලට පෙන්වන්න තමයි මං දැන් ලෑස්ති වෙන්නේ. හැමෝටම සුබ සන්ධ්‍යාවක් කියලා මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ කියන්නේ good evening. ඉතින් අද ගයියා ගෙදර නැති මම විතරක් ගෙදර ඉන්න දවසක්. දවසක් කියන්නේ ඇත්තටම හවසක්. අබන් වෙලාව හරියටම 5:00මාරයි. ඉතින් මේ හැන්දෑවේ ගයියා ගෙදර නැති වෙලාවේ මම මොකද කරන්නේ කියලා චූටි vlog එකකින් ඔයාලට පෙන්වන්න තමයි මං දැන් ලෑස්ති වෙන්නේ. ඇත්තටම ළමයි කියන්න ඕනේ vlogs කරන්න අමතක වෙනවා. හැබැයි සමහර කට්ටිය තර්ජනය කරනවා vlogs දුන්නේ නැත්නම් තරහ වෙනවා කියලා. ඒ නිසාම එයාලා වෙනුවෙන්ම මං කොහොම හරි vlogs ටිකක් කරන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. මුලින්ම මම මොකද කරන්න යන්නේ? මම මුලින්ම කරේ ඇත්තටම මම දැන් පොෂ්ෂක් දාලා ඔක්කොම ඉවරයි. මම ඊට කලින් කළේ රැට කන්න මම එක පෙන්නන්න ඕම ඉන්න. චිකන් එක මම අරගෙන පොඩ්ඩක් කූල් එක අඩු වෙන්න තියලා තියෙන්නේ. ඉතින් මේ දවස්වල ගයියයි මමයි පොඩි ඩයට් එකක් කියන්නේ ඩයට්ම නෙමෙයි. ෂේප් එකේ පොඩ්ඩක් බත් එහෙම කන එක අඩු කරලා තියෙන්නේ. ඉතින් ඔය නිසා රෑට අනිවාර්යෙන්ම චිකන් හරි ගයියා නම් ඕනම දෙයක් කනවා. චිකන්, පෝක්, බීෆ්, මටන් ඕන දෙයක්. හැබැයි අපි එහෙම නිතරම මස් මාළු කන සීන් එකේ නැහැ. මං ගොඩක් වෙලාවට අඩුයි. ගයියා නම් කනවා ඉතින් පිරිමි ළමයි එහෙමයිනේ කොහොමද. ඉතින් චිකන් මැරිනේට් කරලා එයා ෆ්‍රයි එකේ දාලා හෙල්දි විදියට කන්න තමයි ලෑස්තිය. මුලින්ම මට දැන් හොඳ තේ එකක් බොන්න ඕනේ. තේ එකක්ද ප්ලේන් ටියක්ද කෝපි එකක්? හොඳ තේ එකක් බොමු. යා. තේක හදාගන්න ඕන දේවල් ලෑස්ති කරන අතරේ මට තව දේවල් ටිකක් මතක් වුණා. තේකොළ මේ තව වැඩ කීපයක් තියෙනවා කරන්න. පහන තියන්න මල් කඩන්න ඕනේ. පහන තියන්න ඕනේ. අපි මේ ජනෙලෙත් වහමු. දැනට නැත්තම් මදුරු වෙනවා. මම තේ බොනකොට ළමයි ටිකක් ටික් එකට තේ බොන්න තමයි කැමති. මොකද අර පොඩක් වතුර වගේ තේ බොනකොට චුට්ටක් මට බඩ පිරෙන්නේ නැහැ වගේ. මොකද සමහරවිට මම කෑම ස්කිප් කරලා තේ බීලා තමයි දවස අල්ලගෙන ඉන්නේ. ඒ වගේ වැඩ කරන්න එපා. ඉතින් ඕගලන්ට මොන හරි අසනීප තියෙනවා නම් මේ වගේ දේවල් කරන්න මෙපා. හරිද? එහෙනම් අපි තේක හදාගමු.
තමයි මගේ මග් එක. මම්මගේ තේ එක හදාගෙන ඉවරයි. චරා. එහෙනම් තේ එක මෙතනම තියමු. චුට්ටක් වෙලා තියලා මට තව පොඩි වැඩක් කරන්න තියෙනවා මල් කඩන්න. මම දැන් පහන තියලා ඉවරයි. ඒ අතරේ අපි දොරවල් ජනෙල් ටික වහමු. තව ස්ලයිඩ් එකක් ඕපන් කරලා තියෙනවා අපේ මේ රූම් එක තාම හදලා නැහැ. හැබැයි මේ රූම් එකේ තමයි අපේ ක්ලෝසෙට් එක හැදෙන්න තියෙන්නේ. හරිම ලස්සනයි මෙතන view එක. හැබැයි දැන් ගොඩක් හවස් වෙලා හින්දා ඔයාලට පැහැදිලිව දකින්න හම්බ වෙයිද නැහැ. හැබැයි මම පෙන්නන්නම් ඔයගලන්ට. මේ තියෙන ළමයි අපේ ක්ලෝසෙට් රූම් එක පැත්තෙන් තියෙන ලස්සනම ලස්සන view එක. දැන් ටිකක් රෑ වෙලා හින්දා ලස්සන ටිකක් අඩුයි. ගොඩාක් ලස්සනට බලා ගන්න පුළුවන් හවසට. මං වෙන දවසක ලස්සන හවසක් ඔයාලට පෙන්නන්නම්. හරි එහෙනම් ආයි පැත්ත නෙමෙයි අනිත් පැත්ත. හරි. දැනට මේකේ පොඩ්ඩක් ඔය බඩමුට්ටු පුරවලා හොදන ඇඳුම්, ලොන්ඩ්‍රි ඔය හැමදේම තමයි මෙතන තියෙන්නේ. ක්ලෝසෙට් රූම් එක ඉක්මනින්ම ලස්සනට හදලා ඔයාලට ඒකේ වීඩියෝ එකකුත් මම ගේන්නම්. ඒක තාම නිවෙන ගමන් එතකන් තව චූටි වැඩක් තියෙනවා. ඒක කරමු. ළමයි මම තාම වීඩියෝස් ගන්නේ ෆෝන් එකෙන්. මටත් ඉක්මනටම කැමරා එකක්, ඔස්මෝ එකක් හරි GoPro එකක් හරි ගන්න ඕනේ. හොඳ එකක් බලලා දැනට මෙහෙම අල්ලගෙන ගියාම අත රිදෙනවා. අන්න ඒකයි ප්‍රශ්නේ. දැන් කරමුකෝ මේ වැඩේ. ගේ ඇතුලේ ලස්සන මල් පැල ටිකක් තියෙනවා. හරිද? මට ඒ ටිකට වතුර දාන්න බැරි වුණා ළමයි. මම පොඩ්ඩක් වතුර ටිකක් ස්ප්‍රේ කරනවා නිකන් උඩින්. එතකොට පොඩ්ඩක් ෆ්‍රෙෂ් හින්දා මේ මනි ප්ලාන්ට් එක තියෙනවා මෙතන. තව ගේ ඇතුලේ මනි ප්ලාන්ට් 3ක් තියෙනවා. මේ තියෙන්නේ තව එකක්. තව ඇතර මේවා ගොඩක් උඩින් තියෙන්නේ. හැබැයි මමයි ගයයි දෙන්න මුසින්දා අපිට පහසුයි. ඒ වගේම ගයිය කොහොමද මේවට වතුර දාන්නේ නැහැ. මම වතුර දැම්මොත් තමයි. ඒ වගේම කියන්න ඕනේ මම ඔය කොහේ හරි ගියාම ලස්සනට හම්බ වෙන මල් පෝච්චි, පොඩි පොඩි වාසස් ඒවා අරන් එනවා. ඇත්තටම මේවා ගෙනල්ලා මම දෙන්නේ ගයියලගේ අම්මට. අම්මා තමයි මට ලස්සන පැල මේ විදියට හදලා සාත්තු කරලා ඔක්කොම කරලා දෙන්නේ ලස්සනට තියන්න. ඉතින් මට තියෙන්නේ ලස්සනට මේවා ටික කන්ටිනියු කරගෙන යන්න. බලන්න. මම තව හිතන් ඉන්නවා ළමයි තව ගෙදර ගොඩාක් දේවල් කම්ප්ලීට් වෙලා නැහැ. තව ගොඩාක් වැඩ තියෙනවා. ඒ ටික වුණාට පස්සේ මම මේ වගේ මනි ප්ලාන්ට් ගොඩකින් මනි ප්ලාන්ට් විතරක් නෙමෙයි තව ගොඩාක් ප්ලාන්ට්ස් වලින් ගේ ඇතුළ පුරවන්න තමයි මම හිතාගෙන ඉන්නේ. බලන්න මේක කියුට් නේද?
ඔන්න ඔහොම තමයි අපේ ගෙදර. We are thankful. පුංචි වැඩක් කරමු. දැන් වෙලාව හරියටම 6යි කාලයි. පහන තියලා ඉවරයි, ගේ අස් කරලා ඉවරයි, ගේ අතු ගාලා ඉවරයි. ඔක්කොම මගේ තියෙන වැඩ ඉවරයි. තේ එක බොන්න තියෙනවා. එතකොට තව තියෙනවා රෑ කෑම හදන්න. මම හිතන්නේ චිකන් ටික තාම කූල් එක අඩු වෙලා නැහැ. අපි තව ටිකක් තියලා තියෙනවා. සාමාන්‍යයෙන් ඉතින් එයාර් ෆ්‍රයි එකේ චිකන් ටික හදාගන්න යන්නේ විනාඩි 25ක් වගේ. ඒ නිසා ඉතින් කොහොමද ගිය ගෙදර ආවට පස්සේ තමයි මම මේ ටික හදන්නේ. එතකන් සුත්ත වෙලාව. තාපොඩේ හැමෝස් ටික ඇතුළට අදිනවා. චුට්ට වෙලාවක් කොහමද මේ තියෙන්නේ ඇනිවර්සරි එකට ගියමට දීපු මල් ටික. දැන් නම් චුට්ට පෙති හැලීගෙන යන්නේ. මම ඒ අතරේ චුට්ටක් සවුත් වෙලා වගේ තියෙන පෙති ගලවලා යටින් නටු කපලා වතුර දවස ගානේ මාරු කර මම මේ මල් ටික කොහොමද තියාගන්න බලන්නේ පුළුවන් තරම් කාලයක්. කැමරා එකේ හැමතැනම මම බලනවා ටිකක් වපරයි වගේ පේනවා. හැබැයි ඒ විතර වපර නැහැ. හරිද? එහෙනම් තේක බොන ගමන් මාත් එක්ක ගේම් එකක් ප්ලේ කරමු. අපේ ගෙදර තියෙනවා WWE ගේම් එක, ඒ වගේම 2025. ඊට පස්සේ තියෙනවා Mortal Kombat ඩෝන් ගෑවා. ඉතින් මේ දවස්වල වැඩිම මම ප්ලේ කරන්නේ රෙස්ලිං. ගයියක් නැති එකේ එලිමිනේෂන් චේම්බර් එකක් ගහමු. මෙන්න මෙහෙම තමයි වෙන්නේ ළමයි. joystick දෙක වුණේ මං හිතලා කමක් නැහැ තියමු. කියලා ළමයි මේක එක ගේම් එකක්. අනිත් ගේම් එකේ CD එක කොහෙද දන්නේ නැහැ. මාර සනීපයි. මේ වගේ වෙදර් එකක තේ එකක් බොනවා කියන්නේ මාරම සනීපයි. මම තේ ටිකක් නිවලා බොන්නේ. එතකොට ගුඩු ගුඩු ගාලා බොන්න පුළුවන් තේ එක. තේ එක ඔන්න වෙලා. බලමු. මම වෙනදාට ප්ලේ කරන්නේ ෂාලට් ගෙනුයි රියා ගෙනුයි. හැබැයි අද වෙනසකට මට හිතෙනවා ලිව් මෝගන්ගෙන් ගහලා බලන්න. ප්ලේ කරලා බලන්න. රැන්ඩම්. අපි කීප දෙනාත් ගෑනු ළමයි කවුරු හරි දාගමු. මෙයා නම් චුට්ටක් අමාරුයි ළමයි කමන්නේ නැහැ. එයාටත් ගහමු කොහොම හරි අපි. ඕකේ. ඊට පස්සේ කවුද? මම අන්තිමටම චූස් කරා Io Sky. බලමු දැන් මැච් එක මොන වගේ වේද කියලා. ස්ටාර්ට්. ඔන්න ළමයි මගේ එන්ට්‍රන්ස් එක. Liv Morgan. මම එනවා. ඔන්න ළමයි මම ආවා. හරි. ගේම් එක ඉවරයි. ඔයාලට මාව ඇහෙන්නේ නැති හින්දා මම චුට්ටක් මේක පවර් ඔෆ් කරන්නම්. චූටි දෙයක් අහන්න ඕනේ ඔයාලගෙන්. මේක ඇත්තටම පුංචි උදව්වක්. හරිද? සාමාන්‍යයෙන්
කොණ්ඩෙට කරන සත්කාර. hair care treatments එහෙම මම එච්චරම දන්නේ නැහැ. ඉතින් මගේ vlog එක බලන කවුරු හරි කොණ්ඩෙට ගොඩාක් ආදරය කරන ගෑනු ළමයි, පිරිමි ළමයි වෙන්නත් පුළුවන්, ගොඩාක් ලාට ගෑනු ළමයිනේ. කොණ්ඩෙට කරන සත්කාර. එන්නේ ඒ දේවල් මට මේ vlog එක යටින් කමෙන්ට් එකක් දාන්නකෝ. මට ඕනේ කොණ්ඩේ තව ටිකක් ටික් කරලා මගේ කොණ්ඩේ දිග කරගන්න. මොකද කොණ්ඩේ ටිකක් දික් වෙගෙන එනකොට කොණ්ඩේ කෙට්ටුයි වගේ එකක් මට හිතෙනවා. ඊට පස්සේ ගිහිල්ලා කොණ්ඩේ කපනවා. ආයෙමත් කොණ්ඩේ වවා ගන්න කොහොමද කියලා කල්පනා කරනවා. ඉතින් මට ඕනේ හොඳ දිග කොණ්ඩයක්. ඔයාලා දැකලා ඇති මම සාමාන්‍යයෙන් මුකුත් එහෙම කොණ්ඩේට කරන ඔයිල් සම්බන්ධවත් එහෙම මුකුත් ප්‍රමෝෂන් එකක්වත් කරලා නැහැ. මොකද ඇත්තම කතාව මම ගාලා බලලා ක්‍රීම් එකක් වුණත් ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් එකක් වුණත් ඕනම දෙයක් මම යූස් කරලා සතියක් දෙකක් යූස් කරලා බලලා තමයි ළමයි ඔයගොල්ලන්ට රෙකමන්ඩ් කරන්නේ. ඉතින් ඔයිල් එකක් මුකුත් මම එහෙම යූස් කරලා නැහැ. එහෙම යූස් කරන්න අරගෙන තියෙනවා. හැබැයි මම කන්ටිනියු කරලා නැහැ. සමහර විට මම යූස් කරන්න ගත්ත ඒවා හොඳ වෙන්නත් පුළුවන්. මම කන්ටිනියු කරන්නේ නැති හින්දා මට රිසල්ට් එකක් නැති වෙන්නත් පුළුවන්. ඉතින් ඔයාලා මට මොනවා හරි ඒ කියන්නේ ගොඩාක් අමාරු දේවල් එපා ආරව මේවා තම්බලා ගන්න වැඩේවා මේවා. හරි ලේසියෙන් කරන්න පුළුවන් hair care routine එකක් මට කියන්න. ෂැම්පූ කන්ඩිෂනර් වර්ග නම් මට මාරු කරන්න විදියක් නැහැ. මොකද මගේ කොණ්ඩේ ස්කැල්ප් එකේ ඩ්‍රයි ස්කැල්ප්. ඒ කියන්නේ hair spray එතකොට volume powder වගේ ඒවා එක දිගට මම ඉස්සර පාවිච්චි කරලා කොණ්ඩේ dry වෙන්න බලනවා වැඩි, ස්කැල්ප් එක dry වෙන්න බලනවා වැඩි. ඉතින් ඒකින්ද මම ડોක්ටර් කෙනෙක් මට දීලා තියෙන ෂැම්පූ කන්ඩිෂනර් තමයි යූස් කරන්නේ. ඊට අමතරව නිකන් ඔයාලා මට රෙකමන්ඩ් කරන්න hair oil වර්ගයක් තියෙනවා නම් එතකොට විටමින් E එක යූස් කරන්න පුළුවන් ඒවා හරි මොනවා හරි බොන ටැබ්ලට් එකක් හරි ඒ වගේ දේවල් තියෙනවා නම් මට මේක යටින් කමෙන්ට් එකක් දාන්න. මම යූස් කරලා බලලා මට රිසල්ට් තිබ්බොත් හැමෝටම ඒක ගැන කියන්න. දැන් එහෙනම් චුට්ටක් කියලා ඉන්න ඕනේ. තාම මම හිතන්නේ චිකන් එක හරි නැතුව ඇති. තව චුට්ටකින් මම චිකන් එක මැරිනේට් කරනවා. කරලා ගයියාවට පස්සේ තමයි මම හදන්න හිතාගෙන ඉන්නේ. මනාලියක් සඳ අද වෙඩින් එක මරු. අද කාලෙකින් සුපිරි වෙඩින් එකක් තිබුණා. මම අද වෙලා ඔක්තෝබර් 25 වෙනිදා අරලි උඩවට වෙඩින් එකක් තිබ්බා. නියම සුපිරි කපල් එකක් සුපිරි වෙඩින් එක. කාලෙකින් සුපිරි වෙඩින් එක. ඔන්න දැන් චිකන් ටික හරි කියන්නේ මැරිනේට් කරලා ඉවරයි. ඔන්න මෙහෙමයි තියෙන්නේ. මම තව ටිකක් සැර වැඩි කරා. මොකද ගයියයි මමයි දෙන්නම ටිකක් කෑම සැරට කන්න තමයි කැමති. ඔන්න මගේ චිකන් ටික හරි. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. ටඩා. හරි. අපි දැන් මේවා ටිකව පිරිසිදු කරගමු. vlog එක මෙතනින් ඉවර කරන්නම්.
මේක හරිම චූටි බ්ලොග් එකක් ඉක්මනට මට නිකන් හිතුණ හින්දා මම ඔයාලට තව ඉස්සරහට ගයියා ඉන්නකොට නැති වෙනකොට කොහොමද ගෙදර වැඩ ටික වෙන්නේ මොකද කරන්න කියලා vlogs ගේන්නම්. ඔයගොල්ලෝ මට කමෙන්ට් එකක් දාන්න මොන හරි දේවල් තිබුණොත් ඊට අමතරව මගේ බිස්නස් එක අලුතෙන් ආයෙමත් පටන් ගන්න හිතන් ඉන්නවා Share by Pooji. ඉතින් කාලයක් මට බිස්නස් එක කන්ටිනියු කරගන්න බැරුව මගේ වැඩ ටික ඔක්කොම නැවතුණා. සමහර ස්ටොක් එකේ සමහර ඇඳුම් ඉතුරුත් වෙලා තියෙනවා. මගේ ලස්සන ෆෑන්ස්ලා ගර්ල්ස්ලා ඉන්නවා නම් Share by Pooji page එකට ගිහිල්ලා බලන්න. Facebook, Instagram දෙකේම තියෙනවා. TikTok එකෙත් තියෙනවා. ඔයාලට ලස්සනයි කියලා හිතෙන ඩ්‍රෙස් එකක් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාලා කියන්න. ඒ අතරින් තෝරගත්ත කීප දෙනෙක්ට ස්ටොක් එකේ ඉතුරු වෙලා තියෙන හින්දා මම එයාලා කැමති ඩ්‍රෙස් එක ගන්න දෙන්නම්. හැමෝටම නෙමෙයි පුළුවන් කට්ටියට මොකද ගොඩාක් ඉතුරු වෙලා නැහැ. කීප දෙනෙක්ට 5 දෙනෙක්ට වගේ. ඉතින් ඒකත් කමෙන්ට් එකක් දාන්න. අලුත් vlog එකක් අරන් මම ආයෙමත් එන්නම්. ඔයාලා හැමෝම ගොඩාක් සතුටින් ආදරෙන් ඉන්න. මේ මගේ චූටි හවසක් ගත වෙච්ච වීඩියෝ. එහෙනම් bye.